සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම. ඔයාලගේ O level exam එකත් ළඟයි නේද? ඔයාලා අපෙන් පුංචි ඉල්ලීමක් කරලා තිබ්බා මෝස්තර අඳින විදිය වීඩියෝ එකක් ගේන්න කියලා. අපි අද ඔයාලගේ ඉල්ලීමත් සලකා බලලා ඉක්මනින්ම ඔයාලට මල් මෝස්තර අඳින වීඩියෝ එකක් තමයි ගෙනාවේ. අද අපි කතා කරන්නේ අරලිය මල් කොළ ඇසුරින් චෛත්‍ය රෙද්දකට ව්‍යාප්ත මෝස්තරයක්. කලින් සාකච්ඡා කළා චිත්‍ර පේපර් එකේ මුල් ප්‍රශ්න 40 ගැන. අද අපි සාකච්ඡා කරන්නේ චිත්‍ර අඳින පේපර් එකට එන්න පුළුවන් මෝස්තර ගණේ ව්‍යාප්ත මෝස්තරයක් ගැන. ඔයාලට මේ වගේ තව වීඩියෝ බලන්න ඕනි කියලා හිතනව නම් අපේ O level pass YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එවි. ඔයාලගේ අපේ වීඩියෝ යාළුවෝ අතරට share කරගන්න අමතක කරන්න එපා. අපි යමුකෝ අද වීඩියෝ එකට. සුදු කඩදාසියක් තියෙනවනේ කො ඒක 4කට නවලා ඒකෙන් එන කොටසේ අච්චු වඳිමු. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේන විදියට කඩදාසි කොලේ 4ට නවලා ඒ එන 4න් එකෙන් පංගුවේ ඔයාලට අඳින්න ඕන චිත්‍රය අඳින්න ඕන. ඒ කියන්නේ අපි අද අඳින්නේ අරලිය මල්. අරලිය මල් කොළ ඇසුරින්. ඒක අපි අඳිනවා. ඔයාලට දැන් වීඩියෝ එකේ ඒක පේනවා ඇති.
පස්සේ අපි අරලිය මල් කොළ ඇසුරින් අඳින ලද අච්චුව ඔයාලගේ A4 කඩදාසියේ ව්‍යාප්ත වෙන විදිහට තමයි අච්චු කරගන්න ඕන. ඔයාලගේ A4 කඩදාසියේ අච්චුව තැන් තියලා ඒක එකම විදිහට තියන්න එපා. හරවලා තියන්න ඕන. ඇයි මේක ව්‍යාප්ත මෝස්තරයක් නේ. ඒ වගේම අයිනේ පොන් වලින් කැපිලා තියෙන්නත් ඕන. චීත්ත රෙද්දකට ව්‍යාප්ත මෝස්තරයක්. මේක ඔයාලගේ කොලේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන්න ඕන. හිස්තැන් වැඩි තියන්න නැතුව මල් කොළ වැසුරින් චිත්‍ර ඇඳලා හිස්තැන් අඩුවෙන් තියෙන පාට කරනකොට තමයි ඒක හොඳ ව්‍යාප්ත මෝස්තරයක් වෙන්නේ. ඒ හින්දා මේ ඔයාලගේ වීඩියෝ එකේ තියෙන විදිහට ඔයාලා කරන්න. මේ තියෙන්නේ මල් කොළ අරලිය මල් කොළ ඇසුරින් චිත්‍රය ඔයාලගේ A4 කොළේ පුරාම ඇඳට පස්සේ තමයි ඔය වීඩියෝ එකේ තියෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම මල් ටික පාට කරගන්න ඕන. ඔයාලා දන්නවනේ අරලිය මල් ස්වභාවිකවම සුදු පාටට හුරු වෙන්නේ. අපි මේකෙදි කහ පාටත් සුදු පාටත් මිශ්‍ර කරලා තමයි අරලිය මල පාට කරගන්න ඕන. මේකට අපි තැඹිලි පොඩ්ඩකුත් දාගමු. එතකොට ඔයාලගේ චිත්‍රය තවත් ලස්සන වෙයි. බලන්නකො වීඩියෝ එකේ තියෙන විදිහට. පේනව නේද? තැඹිලි පාටත් මිශ්‍ර කරාම අමුතුම ලස්සනක් එනවා. ඊළඟට අපි කොළේ පාට කරන හැටි බලමු. අරලිය කොළයක් ගත්තම අරලිය කොළේ දාර ලා පාටක්. අනිත් ටික තද පාටයි නේද? ඔයාලත් කොළයක් අරන් බලන්නකෝ අරලිය ගහක. අරලිය ගහේ කොළේ දාර ටික කහ පාටට හුරු. ඒ හින්දා අපි මුලින්ම දාර ටික කහ පාටින් පාට කරගමු. ඊට පස්සේ කොළ මිශ්‍රණයක් තමයි හදා ගන්න ඕන. කොළවල ගන්න කොළ ලා කොළ මම පළවෙනි එක පාට කරන්න සුදුත් දාගත්තා. ඔයාලට හිතෙනවා නම් එක ක්‍රමේ හොඳේ කියලා අනිත් ඒවටත් සුදුත් දාගන්න. මම අනිත් ඒවට සුදු දැම්මේ නෑ. පළවෙනි මලත් එක්ක තියෙන කොළේ පාට කරනකොට සුදු පොඩ්ඩක් මිශ්‍ර කරගන්න අන්තිමේදී.
ඒ වගේ කොළ ටිකක් පාට කරගන්න. ඊට පස්සේ අන්තිමටම තමයි ළමයි අපි පසුබිම් පාට කරන්න ඕනේ. මුලින්ම මල් ඊළඟට කොළ ටික පාට කළ සම්පූර්ණ චිත්‍රෙම ඊළඟට පසුබිම් පාට කරමු. මම මේකේ පසුබිමට යොදාගෙන තියෙන්නේ නිල්, ලානිල්, සුදු. අන්තිමේදීත් කළු පොඩ්ඩක් භාවිතා කරනවා. කළු භාවිතා කිරීම අපහසු නම් කළු භාවිතා කරන්න යන්න එපා. පුරුදු ළමෙක් විතර කළු භාවිතා කරලා ලාවට ඒක කරන්න ඕන. වැඩි කළු දාගන්න යන්න එපා. එතකොට ඔයාලගේ චිත්‍රය කැත වෙන්න පුළුවන්. ඒ හින්දා කළු ඕනම නැහැ. පොඩ්ඩක් පුළුවන් නම් විතර අර කැපී පේන්න දාර එහෙම පොඩ්ඩක් ගන්න. ඒකේ චිත්‍රයට අමුතුම ලස්සනක් එනවා. බලන්නකෝ අන්තිමේට. ඔයාලගේ වීඩියෝ එක දික් වෙන හින්දා තමයි මම මේ ස්පීඩ් කරලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය මල, ඒ වගේම කොළයක්, ඒ වගේම පසුබිම් පාට කරන තැන මම ස්ලෝ කරලා තියෙනවා. ඒ විදිහට පාට කරන්න.
පසුබිම පාට කරගත්තා. බලන්නකො අන්තිමට අපේ චිත්‍ර ලස්සනයි නේද? ඔයාලත් මේ විදියට චිත්‍ර පාට කරන්න. ඔයාලට කැමති නම් වෙනත් පසුබිම් පාට උනත් දාගන්න පුළුවන්. නිල් නැතුව ඔයාලත් හිතලා හොඳ පසුබිම් පාට උනත් දාලා වෙන විදිහේ මලුත් ඇඳලා ව්‍යාප්ත මෝස්තරයට පුරුදු වෙන්න. අපිට කියන්නම් බෑනේ අරලිය මල් මෝස්තරයක් මේද කියලා. ඒ හින්දා ඔයාලත් එක එක මල් පුරුදු වෙලා විවිධ මෝස්තර අඳින්න. අනිවාර්යයෙන් මේක ව්‍යාප්ත වෙන්න ඕන. කියන්නේ පිළිවෙලටම තියන්නේ නැතුව අපි දැන් ගන්න අච්චුව එක එක දිශාවලට හරවලා ඒ වගේම ෆොන් වලින් කැපෙන විදියට තමයි ව්‍යාප්ත මෝස්තරයක් අඳින්න ඕන. චීතරෙත් කැපුවම බලන්න ෆොන් වලින් කැපිලා තියෙනෝනේ. ඒ වගේම ඔයාලා අපේ YouTube channel එකට අලුත් එකතු වෙන කෙනෙක් නම් අපිව subscribe කරලා bell icon එක click කරා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එයි. ළඟදිම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න.